viewers දෙමළ අරහා සිංහල 6 වෙනි ලෙසන් එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මේ ලෙසන් එකෙන් අපි 5 වෙනි ලෙසන් එකේ ඉගෙනගත්ත දේවල් වලින් ඉතිරි කොටස තමයි ඉගෙන ගන්න යන්නේ. දෙමළ අක්ෂර හැඳින්වීම 3 වෙනි කොටස තමයි මේක. ඒ හින්දා 5 වෙනි ලෙසන් එක මිස් කරලා තියෙනවා නම් කවුරු හරි පල්ලෙය ලින්ක් එක දීලා තියෙනවා. ඒක ක්ලික් කරලා මේ 5 වෙනි ලෙසන් එක බැලුවට පස්සේ මේ ලෙසන් එක බලන්න. එතකොට මේ ලෙසන් එක මම පොඩ්ඩක් ස්පීඩ් එකකින් තමයි කරන්න යන්නේ. ඒ කියලා දන්නවද? දැන් අපි 5 වෙනි ලෙසන් එකයි 4 වෙනි ලෙසන් එකයි හිමින් ඔයාලට කියලා දුන්නා මේ අකුරු ටික හෙදන ආකාරය. එතකොට උඩ පේලියේ තියෙන අකුරු ටිකයි අපි වවල්ස් කියලා නැත්නම් ප්‍රාණ අකුරු කියලා කියන්නේ. පල්ලෙය 18ක් තියෙනවා මෙහෙම. ඕකට අපි කියන්නේ අල් කිරීම අකුරු කියලා. මේවා ටික අපි කියලා දුන්නා මේ 5 වෙනි ලෙසන් එකදී හා 4 වෙනි ලෙසන් එකදී. අද අපි ඒ වගේම පේලි දෙකකුත් අපි කරලා පෙන්නුවා. ඒක ආදර්ශයක් කරගන්න නැත්නම් උදාහරණයක් විදියට ඒක යූස් කරලා ඉතිරි අකුරු ටික ලියලා පුරුදු වෙන්න කියලාත් කිව්වා. සමහර අය ඔයාලගේ සමහර අය ඒක පුරුදු වෙලත් ඇති. හරි. අද දිනේදී අපි ඕවා බලමු. දැන් මම කරන්න යන්නේ දැන් ඉච් කියන අකුරත් එක්ක අයනු එකතු වෙනකොට එන සද්දය ච කියලා එනවා නේද? ච කියලා ලියන්නේ මෙහෙමයි. දැන් චා මෙහෙම ලියන්නේ. අර මම මෙහෙම කියලා කියන්නේ පොඩ්ඩක් ස්පීඩ් එක කියන්නේ උඩ තියෙන ඒ ක්‍රමයමයි අපි යොදවන්නේ කියලා මතක තියාගන්න. උඩ දැන් ගිය ලෙසන් එකදී අපි මේක හිමින් කියලා දීලා තියෙනවා. ඒ හින්දා තමයි දැන් මේ ලෙසන් එකදී ස්පීඩ් යන්නේ. දැන් ඊළඟට චී කියලා ඉච් ඊ චීනේ චී ලියන්නේ මෙහෙමයි. ඊළඟ චී කියලා එන්න එපායි. ඕක ලියන මේ විදියටමයි. චී අර උඩ බලන්න. ආච්චු කියලා අපි ලියන්නේ මේ පල්ලයට එනවා. මං කිව්වා ඌ කියන සද්දයට එක්කෝ ඒ සුලිය නැත්නම් ඒ ඉර පල්ලයට එනවා නැත්නම් උඩට එනවා කියලා මේකට පල්ලයට එවිලා තියෙනවා. චු. ඊළඟ එක චූ කියලා ලියන්න යනවා. අපි ඒක ලියන්නේ මෙහෙමයි. දැන් ඊළඟ එක චේ. ඉච් ඒ චේ. දැන් චේ ලියන්නේ මෙහෙමයි. කොම්බෝ දෙන්න චයනු දෙන්න. ඊළඟ චේ කියන එක ඩබල් කොම්බු චයනු. ඊළඟ එක චයි. දැන් පල්ලය බලන කොම්බුවක් දානවා අපි. පල්ලය බලන කොම්බු කියලා ඩබල් කොම්බු කියලා කිව්වා. ආයෙත් චයනු දෙන්න. චයි. ඊළඟ එක චෝ. චෝ ලියන්නේ අපි කොම්බුවක් දානවා, චයනු දානවා, එල පිල්ලක් දානවා. අන්න උඩ ක්‍රමයමයි. ඊළඟ එක චෝ කියන එක. ඩබල් කොම්බු චයනු එල පිල්ල. අන්න උඩ ක්‍රමය. ආයි චව් නැද්ද? ඉච් අව් චව්. මේක අවුනේ උඩ තියෙන එක ඉච් අව් චව්. අපි චව් ලියන්නේ මෙහෙමයි. අන්න උඩ වගේමයි චේ ලියලා ආය අන්තිමට තියෙන අකුරට ඒ තනියම එනවනම් ඒකට ල කියලා කියන්නේ ල අකුර එකතු කරනවා. දැන් ඊළඟ පේලිය මම කරන්න යන්නේ ඊළඟ පේලිය ඤ කියලා තියෙනවා. ඉන්ච් කියන අකුර තමයි ඒක තියෙන්නේ. තනියම ඒක අර ඩොට් එකත් එක්ක ආවොත් ඉන්ච් කියලා කියනවා. මඤ්ඤොක්කා ඉන්ච්. එතකොට ඤ කියලා එන්න එපා ඉන්ච් ඤ. එතකොට ඤ කියලා අපි ලියන්නේ මෙහෙමයි. ඕකට මේ කලර් එනවා අවුලක් නැහැ. ඉතින් ඒ විදිහටම යමු. ඊළඟ එකට ඤා කියලා අපි ලියන්න යනවා. ඤා කියලා අපි මෙහෙමයි ලියන්නේ. මේකට නම් කලර් ආවේ නැහැ. ඊළඟ එක ඤී. ඤී අපි ලියන්නේ ඥායනු ලිව්වා තොප්පිය දෙන්න නේද? උඩ ක්‍රමයමයි. ආයේ ඤී කියන එක. ඉන් ඊ ඤී කියන එක. ඤී කියලා එක අපි මෙහෙමයි ලියන්නේ. ඕකටත් කලර් එනවා. හරි. ආයේ ඤූ කියලා සාමාන්‍ය යූස් කරන්නේ අපි. ඒ කියන්නේ පරණ දෙමළදී යූස් කරලා ඇති. දෙන්න යූස් කරන්නේ. ඒ හින්දා ඒක හිස් තියමු අපි. ඒ දෙකම හිස් තියලා ඊළඟ එකට යමු ඤෑ කියන එක. ඤෑ එක කොම්බෝ දෙන්න ඥායනු දෙන්න. කොම්බු ඥායනු. දැන් ඤෑ කියන එක ඩබල් කොම්බු ඥායනු. දැන් ඊළඟ ඤයි වෙන්න එපා ඉන් අයි ඤයි. එතකොට ඤයි ලියන්නේ මේ විදියටමයි. sorry. ඤයි ලියන්නේ මේ විදියටමයි. උඩ ආකාරයටමයි ලියන්නේ අපි. එතකොට ඊළඟට මොනවද අපි ලියන්නේ ඕන ඤෝ කියලා. ඉන් ඕ ඤෝනේ. එතකොට ඤෝ ලියන්නේ මේ ආකාරයටමයි. පොඩ්ඩක් පොඩි කරන්න නැත්නම් පේන්නේ නැති වෙයි. මේ පේලිය විතරක්. එතකොට මේ ඤෝ කියලා අපි මෙහෙමයි ලියන්නේ. එතකොට ඊළඟ එක ඤෝ. අන්න බලන්න ඤෝමන් ලියන ආකාරය. ඤෝ ඩබල් කොම්බු ඤයනු එලපිල්ල. ඤෝ ලියන්නේ එහෙමයි. අන්තිමට මොනවද? ඤව්. ඤව් ලියන්නේ සුපුරුදු පරිදි උඩ තියෙන ඒ ආකාරයටමයි මේ විදියට. ඤව් කියලා අපි ලියන ඉට් කියන අකුර තමයි මම කියලා දෙන්න යන්නේ. මේක ඉට් අල්ටයිනු. ඉට් එනකොට ට වෙන්න ඕනේ. දැන් ට ලියන මෙහෙමයි. ඊළඟ එකට මොනවද? ටා
ඊළඟ එක T. දැන් T ලියන්නේ මෙහෙමයි. T. ඊළඟ එක T. ඊළඟ එක 2. අන්න ඕක උඩට යනවා. ඌ සද්දෙත් එක්ක යනකොට එක්ක උඩට යන්න ඕනේ මේ ඒ සුලිය නැත්තම් පල්ලයට එන්න ඕනේ කියලා කිව්වනේ. මේක උඩට ගිහිලා. එතකොට 2 වෙනවා. ඊළඟ එක තමයි 2. දැන් 2 අපි ලියුවා. දැන් ඊළඟ එක අපි ලියනවා 2 කියන එක. ඊළඟ එක අපි ලියන්නේ 2 කියන එක. 2 කියන එක අපි ලියන්නේ මේ විදිහටමයි. අන්න බලන්න මේ බෝලයක් දානවානේ අර ඒ විදිහටත් බෝලයක් දාලා ලියලා තියෙනවා අපි. දැන් ටේ කියලා අපි ලියන්නේ සුපුරුදු පරිදි මේ ආකාරයට. ඊළඟට ටේ. ඊළඟ එක මොනවද? ටයි. ඊළඟ ටෝ. ආය ටෝ. ආය ටව්. නේද? මේක පොඩ්ඩක් පොඩි කරන්නම්. නැත්නම් පේන්නේ නැති වෙයි. හරි. දැන් බලන්න ට ටා ටි ටී ටු ටු ටේ ටේ ටයි ටෝ ටෝ ටව්. එච්චරයි. ඔයාලා පෝස්ට් කරලා මේ වීඩියෝ එක බලන්න දෙතුන් පාරක්. එතකොට හුරු වෙනවා. මම පොඩ්ඩක් ස්පීඩ් තමයි කියන්නේ. නමුත් ඔයාලා පෝස්ට් කරලා බලන්න ඕනේ මේක. අල් නයනු ඊළඟ එක ඉන් මුර්තජ නයනු තමයි මේක ඉන් කියලා එක. එතකොට දැන් මම නා කියලා ලියන්න යනවා. මේක තමයි න. න ලියන්නේ ඔහමයි. ඊළඟ එකට නා. දැන් මොනවද ඊළඟ? නි. ඊළඟ එක නී. ඊළඟ බලන්න නු. මේ පොඩ්ඩක් පොඩියට දාමු. නැත්නම් පේන්නේ. සයිස් එක පොඩ්ඩක් පොඩි කරමු. ඊළඟ ලියලා තියෙන මම නූ කියලා. නු කියලා. දැන් ලියන්න යන්නේ නූ එක. දැන් ලියන්න යන්නේ නූ. නූ ලියන්නේ මෙහෙමයි. ඊළඟ එක මොනවද? නේ. නේ ලියන්නේ මෙහෙමයි. ඊළඟ එක මොනවද? නේ. ඕක ලියන්නේ මෙහෙමයි. ඊළඟ නයි. අන්න බලන්න. ඊළඟ නෝ. ඊළඟ නෝ. ඊළඟ නව්. අන්න ඒ එකම ක්‍රමයයි නේද? යොදවලා තියෙන්නේ අපි. උඩ ක්‍රමයමයි පල්ලයටත් යොදවලා තියෙන්නේ. හරි. අපි මේ ලෙසන් එක පොඩ්ඩක් ස්පීඩ් එකේ යන්නේ මේ සම්පූර්ණ අක්‍රම අපි ඔයාලට කියලා දෙන්න අවශ්‍ය නිසා. දැන් ඊළඟ ලෙසන් වලදී අපි දෙමළ වචන කීපයක් කොයි වචන හැදෙන ආකාරයකුයි නාමපද ක්‍රියාපද ඒවා ඉගෙන ගන්න තියෙනවා අපිට. ආයි ඉලක්කම් ටිකක් කොත් ඉගෙන ගන්න තියෙනවා. ඒ හින්දා අපි අද අකුරු ඔක්කොම කියලා දීලා ඉවර කරනවා. එතකොට ඊළඟ ලෙසන් එක සිට ඔයාලට දෙමළෙන් ලියන්න පුරුදු කරනවා. පස්සේ ඒ ලියුවට පස්සේ ඒක යොදවලා දෙමළෙන් කතා කරන්න අපි පුරුදු කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. දැන් මේක ඉත් අල්ටයනු ඉත්. දැන් ඉත් ත කියලා ලියන්න එපා. ත කියලා මෙහෙමයි ලියන්නේ. දැන් තා. ඊළඟ ති. ඊළඟ එක තමයි ටී. ඊළඟ එක මොනවද? තු. ආයෙ නිකම්ම ඔයාලට කියන්න පුළුවන්. තු. මේක තමයි තු කියලා ලියන්නේ. ඊළඟ එක තේ. ආයෙ තේ. ඊළඟ තයි. ඊළඟ මොනවද? තෝ. ඊළඟ තෝ. තෝ කියලා ලියන්නේ මෙහෙමයි. ඊළඟ තව්. හරි. තව් කියලා ලියන්නේ මෙහෙමයි. දැන් මම පොඩ්ඩක් ස්පීඩ් එකෙන් ගියාට ඔයාලා පෝස් කරලා මේ වීඩියෝ බලන්න පුළුවන්. නැවතත් කියනවා. පැහැදිලි නැත්තම්. ඊළඟ අකුර තමයි ඉන්ත් කියන අකුර. මේ සද්දය එන්නේ ඉන් අල් නයනු කියලා අපි කියවට සද්දය එන්නේ ඉන්ත් කියලා. එතකොට නිකන් අපි ලියද්දි න කියලා තමයි එන්නේ ඕක. න කියන සද්දයක් තමයි එයා දෙන්නේ. නමුත් මේ අල් කිරීමත් එක්ක කියද්දි ඔක ඉන්ත් කියන සද්දයක් දෙනවා. හරි. ඉන්ත් නිකන් මම ලියද්දි අල් කිරීම නැති කරලා න. දැන් න. මේ අකුර සාමාන්‍ය න කියන අකුර අපි ඕනම වචන වලදී ඉස්සල්ලාට පමණයි අපි පාවිච්චි කරන්නේ. මෙද්දේ අපි පාවිච්චි කරන්නේ අගටත් මුලට විතරයි පාවිච්චි කරන්නේ. අගටත් පාවිච්චි කරන්නේ අපි. ඒක පස්සේ කියලා දෙන්න. දෙන්නට මේ අකුරු ටික ලියලා පුරුදු වෙමු. න නා මේක නී නි
මම හිතනවා මේ සයිස් එක පොඩි වැඩි කියලා. ඒ ඉඳ පොඩ්ඩක් ලොකු කරන්නම්. නැත්තම් පේන්නේ නැති වෙයි. මම හිතනවා මේ සයිස් එක 30 දෙන්නත් හොඳයි කියලා. ඒ ඉඳ 30 දාන්න. ඉතින් සයිස් එක තියෙන 30ට එතකොට ඒ සයිස් එකෙම இது வெட்டி விட்டுருமே இந்த துண்டு மட்டும் எடிட் பண்ணும்போது හරි දැන් මම කියලා දෙන්න යන්නේ ඉන් කියන අකුර ඉන්ද් මේක නිකන් අපි කියනකොට මේ අල්ක්‍රීමත් එක්ක කියනකොට අපි ඉන්ද් කියලා තමයි කියන්නේ නමුත් ඒ අල්ක්‍රීම අයින් කරලා අපි ලියදී න නා නී නූ කියලා තමයි එන්නේ ඕනම වචනයේදී මුලට තමයි මේ අකුර අපි ලියන්නේ. දැන් ඉන් කියන අකුර නෙමෙයි අනිත් අකුර ඔක්කොම අපි මුලට පමණයි යූස් කරන්නේ. ඒක පස්සේ අපි බලමු. හරි. දැන් ඉන් න. එතකොට න ලියන මෙහෙමයි. ඊළඟ නා. ඊළඟ එක තමයි නි. ඊළඟ නී කියන අකුර. ආය නු නේ. නු. මෙහෙමයි ලියන්නේ. ආය නු ඊළඟ එක නෑ නෑ කියලා අපි ලියන්නේ මෙහෙමයි ඊළඟ එක නෑ කියලා අපි ලියන්නේ මෙහෙමයි ඊළඟ මොනවද නයි අන්න මේ උඩත් නයි ලියලා තියෙනවා මේකත් නයි තමයි ඊළඟ එක නෝ නෝ ආය now හරි පොඩ්ඩක් පෝස් කරලා බලන්න මේක හුරු වෙනකන් ආයේ ඊළඟ අකුර තමයි ඉප් කියන එක අල්පයනු ඊළඟ අකුර අල්පයනු දැන් අල්පයනු ටික මම ලියන්න යනවා අල්පයනුට අදාළ අකුරු ටික ඉප් ප නේ එතකොට ප ලියන මෙහෙමයි ප පා මොනවද මේක පි පී පු පූ කියලා ලියන එහෙමයි ඈ දැන් පෙ මේක තමයි පෙ මේක පේ දැන් මම ලියන එක පයි මේක පො ඊළඟ එක පෝ ඊළඟ එක පව් අනේ පව් කියලා කියනවා ඒකට මේ අකුර ලියවන හරි පව් හරි දැන් ඊළඟ මේ අකුර තමයි අල්ක්‍රීම අකුර තමයි ඉම් කියන අකුර අල්මයනු දැන් ඒවා ටික ලියමු අපි ඉම් ම අම්මට එන්නේ ම මා මි කියලා තමයි අන්තිමට මම ලියුවේ ඊළඟ එක මී ඊළඟ මු ඊළඟ මූ මේක මේ මේක මේ මේක මයි මේක මො මේක මෝ මේක මව් හරි ස්පීඩ් එකෙන් තමයි කියලාද මම දෙන්නේ දැන් ඒකට හේතුව තමයි දැන් ඕක නිකම්ම ඔයාලට හැදෙනවා අපි එකම විදියටනේ කරන්නේ ඒ හින්දා උඩ පේලිය බලලා පල්ලෙහා පේලිය ලියන්න පුළුවන් ඔයාලට. එහෙම තේරෙන්නේ නැති අය පොඩ්ඩක් පෝස් කරලා බලන්න. දැන් ඊ කියන සද්දය තමයි ඊළඟට තියෙන්නේ ඊ. අල් යයනු. එතකොට ඊ ය යනවා නේද? ය. ඊළඟ යා. ආය මේකත් ඊ. මේක ඊ. මේක යු. මේක යූ කියන එක. මේක ය. මේක යේ මේක යයි හරි මේක යෝ මේක යෝ මේක යව් එච්චර අර පටපට කාලා අපි කියලා පුරුදු වෙමු එතකොට එනවා ඒක පෝස් කරලා බලන්න අවශ්‍ය කට්ටිය ඊළඟ අකුර තමයි ඉර් කියන අල්රායනු තමයි ලියන්න යන්නේ ඉර් ර රා ri
री රු රූ කියලා ලියන්න මෙහෙමයි. අන්න බලන්න රූ කියලා ලියලා තියෙන මේ විදිහටමයි. රු රූ එක රු රූ මේක රෙ මේක රේ මේක රයි මේක රො මේක රෝ අන්තිම එක රව්. හරි. දැන් බලමු ඉල් අල් අයනු තමයි මේක. අල් අයනු තුනක් තියෙනවා කිව්වා. ඒකෙන් පළවෙනි අල් අයනු තමයි මේක. එතකොට ඒක අපි ලියන්නේ ඉල් ආ ල නේද? ල ලියන්නේ මෙහෙමයි. ල ඊළඟ එක ලා ඊළඟ ලි ලී ආය ලු මේක ලූ මේක ලෙ මේක ලේ මේක ලයි ඊළඟ එක ලො ඊළඟ අකුර තමයි ලෝ අන්තිමට ලව්. එතකොට ලව් කියලා අපි ලියන්න ඕන නම් මෙහෙමයි ලියන්න ඕනේ. අන්තිමට ලව්. sorry. ඒක තමයි ලව් ලියන්න ආකාරය. දැන් ඊළඟ අකුර තමයි ඉව් කියන අල් වයනු. ඊළඟ මම ලියන්න යන්නේ අල් වයනු ඉව්. එතකොට ඉව් ව වෙනවා නේද? ව ආය වා වි වී වු වූ वे वे वै वो वौ වවුලා කියලා ලියදී මේක දාන්න ඕනේ අපි වව්. ආයේ ඊළඟ එකත් ඉල් මයනු අල්ලායනු කියනවා. එතකොට අල්ලායනු තුනක් තියෙනවා. මේකත් අල්ලායනු තමයි. දැන් මම ලියන්න යන්නේ එකත් අල්ලායනු. මයනු වගේ තමයි. නමුත් ඔක අල්ලායනු කියලා කියන්නේ. ඉල් තමයි ඔකත්. මුර්තජා අල්ලායනු දෙකක් තියෙනවා. මුර්තජා අල්ලායනු දෙකක් තියෙනවා. හරි. මේකෙන් පළවෙනි මුර්තජා අල්ලායනු තමයි මේක. ඉල් ල ල ලා ලි ලී ලු අන්න ලු ලියන්නේ එහෙමයි. මූ වගේ අර මුයනු ඉස්සලා අපි ලිව්වේ ඒ වගේ එක තමයි. නමුත් පොඩි ඉරක් තියෙනවා. හොඳට බලා ගන්න ඕනේ. මේක ලූ මේක ලෙ මේක ලේ මේක ලයි මේක ලො මේක ලෝ මේකත් ලව් ඒකත් ලව්. ආයේ ඊළඟ එකත් ඉල් තමයි. අල්ලායනු කකුල අල්ලායනු කියලා කියන අපි ඔකට. ඒ දනවද ඒ කකුල වගේ තියෙනවනේ මෙද්දට. එයින්දා මෙද්දට එයින්දා අපි කකුල අල්ලායනු කියනවා ඔකට. හරි. ඕක කොහොමද ලියන්න කියන බලමු. ල ඉල් ල ඊළඟ එක ලා ඊළඟ එක ලී sorry ඔක ලී කියලා මම ලියලා තියෙනවා. ලි වෙන්න ඕනේ. ලි දැන් තමයි ලී වෙන්න ඕනේ. මේක තමයි ලී. ආය ලු ඊළඟ එක මොනවද? ලූ. අන්න බලන්න ලූ ලියන ආකාරය එහෙමයි. ඊළඟ එක ලෙ ආය ලේ ආය ලයි ආය ලො ආය ලෝ ආය ලව්. අන්න මේක දෙපාරක් එනවා. මේ ලයින මේක ලයින තමයි. මේ අනිත් ඔක්කොටම අව් කියන සද්දයට අපි මේ ලයින තමයි දෙන්නේ. එතකොට ලව් කියලා මේ ලයිනුත් එක්ක ලියදී ඒ ලයින දෙපාරක් ලියනවා අපි. හරි. දැන් ඊළඟ අකුරු දෙකයි තියෙන්නේ. ඉට් කියන ඉර් මේක අල් රයනු තමයි. නමුත් ඒ සද්දය ඉට් කියන සද්දය. ඉට් ඉර් ඒ දෙකම එකතු වෙලා එන සද්දය තමයි. හරි. නමුත් අල් කිරීමත් එක තමයි ඉට් කියලා කියන්නේ. අනිත් ඒවා රා කියන සද්දය තමයි එන්නේ. ඒක කොහොමද කියලා මම කියන්නම්. ඉට් ආ ර මේක ර ලොකු රයනු කියලා කියනවා. උඩ අපි ලියලා තියෙන පොඩි රයනු ර මේක රා
මේක රි. මේක री. මේක රු. रू ලියන්නේ එහෙමයි. මේක रू. මේක රේ. මේක රේ. මේක රයි. මේක රෝ. මේක රෝ. මේක රව්. රව්. හරි. දැන් අන්තිම අකුරට අපි ඇවිලා. ඕක අල්නයනු. දැන් උඩ අපි කියලා දුන්නා මෘතජල්නයනු එකක් මූණුසුලි. මේක තුනක් දානවා බින්දු. මෙතන දෙකයි දාලා තියෙන අන්තිම අකුර. ඒකත් ඉන් තමයි. නිකන් අල්නයනු. ඉන්. එතකොට න. මේක නා. මේක නි. මේක නී. මේක නු. මේක නූ. ඊළඟ එකට නේ. නේ. නයි. නෝ. නෝ. අන්තිම එක නව්. අන්න ඉවරයි දෙමළ අකුරු ටික. දැන් මේ ඔක්කොම මම සම්පූර්ණ ලියලා තියෙන්නේ මේ ඔක්කොම කීය දන්නවද 247ක් තියන්න ඕනේ 247ක් මේ සම්පූර්ණ දෙමළ අකුරු මෙතන එකක් කියනවා එයත් ආවොත් 248ක් තියෙනවා ඒක අපි යූස් කරන්නේ මේ හරිය අකුරක් අපි යූස් කරන්නේ මේ නවීන දෙමළේදී ඒ කාලේදී යූස් කරා ඒ හින්දා මෙතෙන්දී නැතුව 247ක් අපි ලියලා ඉවරයි දැන් දෙමළ අකුරු ඔක්කොම ලියලා ඉවරයි මේකට අමතර දෙමළ අකුරු කීපයක් තියෙනවා සංස්කෘත භාෂාවෙන් දෙමළට ආපු අකුරු කීපයක් ඒක ඒ අකුරු පහක් තියෙනවා ඒක අපි පස්ස කියලා දෙනවා ඒ අකුරුත් මේ වගේම හැදෙන්න පුළුවන් මේ වගේම සද්ද හැදෙන්න පුළුවන් ඒකත් කියලා දුන්නා නම් ඒක ඇත්තටම දෙමළ අකුරු නෑ දෙමළ අක්ෂර නෑ නමුත් දෙමළට අදාළ අක්ෂර නෑ නමුත් දෙමළෙන් පාවිච්චි කරන අක්ෂර දැන් අපි පාවිච්චි කරනවා ජයනු එකට තියෙනවා හයනු එකට තියෙනවා ඒක වෙනම තියෙනවා කයනු එක අපි හයනු එකට පාවිච්චි කරන්නත් පුළුවන් නමුත් ඒකට වෙනමක් තියෙනවා ඕවා සංස්කෘත භාෂාවෙන් ආපු ඒවා ඕවා ගැන අපි ඊළඟ ලෙසන් වලදී බලමු නමුත් කෙසේ වෙතත් අපි අද මේ ලෙසන් එකදී 247ම මේ දෙමළ අක්ෂර 247ම අපි කියලා දීලා ඉවරයි. දැන් ඔයාලට මේක ප්‍රැක්ටිස් කරන්න විතරයි තියෙන්නේ. දැන් මම කියලා දීපු වීඩියෝ එක අද පොඩ්ඩක් ස්පීඩ් එකෙන් තමයි කිව්වේ. ඒකට හේතුව ගිය ලෙසන් වලදී පොඩ්ඩක් හිමින් තමයි ගොඩාක් පැහැදිලිව කියලා දීලා තියෙනවා. අද ස්පීඩ් ගියා. නමුත් මොන ස්පීඩ් වුණත් ඔයාලා අල්ලගෙන ඇති කියලා විශ්වාස කරනවා. එහෙම තමයි අපි මනස වැඩ කරන්නේ. ඒ ආකාරයට තමයි මම කියලා දීලා තියෙන මේ අකුරු ටික. ඒ හින්දා මේක ඔයාලා මේක බලලා මේ අක්ෂර ඔක්කොම බලලා ඔයාලම බලන්න නැතුව ආයෙ ලියලා පුරුදු වෙන්න. එතකොට ඊළඟ සතිය වෙනකොට අපි කරන්නේ මේ මම කියවනේ සංස්කෘත භාෂාවට අදාළ අකුරු කීපයක් තියෙනවා කියලා ඒක කියලා දෙනවා. ආයෙ මේ ශබ්ද ભેදයක් කියලා තියෙනවා. ඒ කියන දැන් කයනු එකක් මෙතන ගත්තොත් ඒ ගයනු එකටත් යූස් කරන්න පුළුවන්. ඒ වගේම එන අකුරු මොනවද? දැන් ටයනු එකක් ගත්තොත් ඩයනු එකටත් යූස් කරන්න පුළුවන්. ඒ ભેද ටික කියලා දෙනවා. ඔව්ව කියලා දුන්නා නම් මේ අක්ෂරයට අදාළ හැම දෙයක්ම ඉවරයි. ඒ කියන්නේ මේ 7 වෙනි ලෙසන් එකදී අපිට අක්ෂර වලට අදාළ හැම දෙයක්ම ඉවර කරන්න පුළුවන්. ඒ හින්දා 8 වෙනි ලෙසන් එක සිට අපි දෙමළෙන් ලියන්න, කියවන්න, කතා කරන්න පුරුදු වෙන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. ඒ හින්දා මේ වීඩියෝ එක ගොඩාක් ප්‍රයෝජන වුණා කියලා හිතනවා. දැන් ඊළඟ ලෙසන් එකදී හම්බවමු මේක ඊළඟ සතිය අපි හම්බ වෙනකම් මේක හොඳට ප්‍රැක්ටිස් කරලා සූදානම් වෙන්න. ඔබට බොහොම ස්තුතියි.